ඔයා දන්නවද මොඩර්න් ආකිටෙක්චර් වල අලුත්ම ට්‍රෙන්ඩ් එකක් තමයි ඕපන් හවුස් කන්සෙප්ට් කියන්නේ. මේ කන්සෙප්ට් එකේ මේන් අයිඩියා එක තමයි සිම්පල්, ස්පේෂියස්, කනෙක්ටඩ් ලිවිං කියන එක. ඕපන් හවුස් කන්සෙප්ට් එකක බිත්ති අඩු කරනවා කියන එක ස්ට්‍රක්චරල් ඔප්ටිමයිසේෂන් මෙතඩ් එක. මේකෙදි ඉන්ටර්නල් ලෝඩ් බෙයාරිං වෝල්ස් අඩු කරලා කොලම්ස්, බීම්ස්, ස්ට්‍රක්චරල් ග්‍රිඩ් එක ප්ලෑන් කරලා ස්පේස් ෆ්ලෝ එක කන්ටිනියස් වෙන විදිහේ ලේඅවුට් එකක් හදනවා. ඒකෙන් ඔයාගේ ගෙදර ඒරියාස් කවර්ඩ් නොවි සෝන්ස් විදියට අයිඩෙන්ටිෆයි වෙනවා. මේ කන්සෙප්ට් එකේදී ඔයාට කොලම්ස්, බීම්ස් හයිඩ් කරගන්නත් පුළුවන්. ඕපන් හවුස් කන්සෙප්ට් එකේ තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි ඩේලයිට් එක වැඩිපුර යූස් වෙන එක. මේ කන්සෙප්ට් එකේදී large windows, full height opening, ඒ වගේම minimal interior walls නිසා ඔයාගේ artificial light usage එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ air circulation එකක් තියෙන හින්දා AC usage එකත් ඔයාට අඩු කරගන්න පුළුවන්. living, dining, pantry connect වෙලා තියෙනවා. හැබැයි spaces mix වෙලා නැහැ. හැබැයි මේකට ෆර්නිචර් ඇරේන්ජ්මන්ට් එකත් ගොඩක් බලපානවා. ඕපන් කියලා කියන්නේ ප්‍රයිවසි නෑ කියන එක නෙවෙයි. ප්‍රයිවට් සෝන්ස් ප්‍රොටෙක්ට් කරන්නේ ස්මාර්ට් ආකිටෙක්චරල් මෙතඩ් වලින්. ෆ්‍රොස්ටඩ් or tinted glass panel, sliding pocket doors, courtyard buffers, visual shielding angles, ඒ වගේම recessed bedroom entries පාවිච්චි කරලා. මේ concept එකේ minimal design එකත් හොඳ ventilation එකත් තියෙන නිසා ඔයාට ඔයාගේ ගේ ඇතුලේ calm vibe එකක් experience කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ concept එකේදී energy saving chance එකකුත් තියෙනවා. ඒ වගේම මේ concept එකේදී psychological advantages උත් ගොඩක් තියෙනවා. මේ concept එකේදී ඔයාගේ stress level එකත් reduce කරගන්න පුළුවන්. ඒ වගේම family interaction එකත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම light open space වැඩි නිසා ඔයාගේ mental comfort එකටත් ගොඩක් හොඳයි. මේ හැමදේම blend වෙලා තියෙන ගයක් හදන්න ඉන්න ඔයාට මේ concept එක perfect idea එකක්. ඉතින් මේ concept එක realistic කරගන්න එදිරිසිංහ homes අපිට කතා කරන්න.